ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මගේ කිචන් එකට අලුතෙන් එකතු කරගත්ත කිචන් අයිටම් කිහිපයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මුලින්ම මම මේ 2-in-1 glass oil bottle එක ගැන කියන්නම්. මේකේ ස්ප්‍රේ මෝඩ් එකයි normal pour mode එකයි දෙකම තියෙන නිසා cooking time එකේ oil control කරගන්න අපිට පුළුවන්. මේකේ මිල රුපියල් 790ක් වුණා. මම මේක මිලදී ගත්තේ ලේඩිජේ මහරගමින්. සෙකන්ඩ් අයිටම් එක තමයි මේ ස්ටෝරේජ් බොක්ස් එක. මේකේ පාර්ට්ස් දෙකක් තියෙන නිසා වෙජිටබල් ප්‍රී-කට් කරලා ෆ්‍රෙෂ් එකට ස්ටෝර් කරන්න තියාගන්න පුළුවන්. මේකත් මම ලේඩිජේ එකෙන් තමයි ගත්තේ. ඒක රුපියල් 1390කට තමයි මිලදී ගත්තේ. ෆ්‍රිජ් එක ක්ලීන් එකට ඕගනයිස් කරගන්න මේක ප්‍රයෝජනවත් වෙන නිසා මම ඒකත් කිචන් එකට එකතු කරගත්තා. ඒස්තටික් හෝම් වයිබ් එකකට ගොඩාක් ගැලපෙනවා කියලා හිතෙච්ච නිසා මම මෙන්න මේ ලැවෙන්ඩර් වාස් එකත් එකතු කරගත්තා. ටේබල් ටොප් එකේ හරි කිචන් කවුන්ටර් ටොප් එකේ හරි ලස්සන වැඩි වෙයි කියලා හිතලා මම මේව අරන් ආවේ. මේකේ මිල රුපියල් 1950ක් වුණා. මේකත් මම ලේඩිජේ එකෙන්ම තමයි ගත්තේ. කරදමුංගු, කරාබුනැටි, උළුහාල්, අබ වගේ දේවල් ස්ටෝර් කරගන්න හිතාගෙන තමයි මම මේ ස්පයිස් බොටල් ටික මිලදී ගත්තේ. මේ එකක් රුපියල් 190ක් වුණා. මේක මං ගත්තේ පිළියන්දල ජයකිරණ එකේ. මේකේ හොඳ එයාර් ටයිට් බොටල් එකක් නිසා ඒක ඒ ප්‍රයිස් එකට ගොඩාක් වටිනවා කියලා හිතුණා. මෙන්න මේ කියුට් වයිට් සෙරමික් බෝල් එක මම මිලදී ගත්තේ පිළියන්දල ෂොප් එකකින්. සැලඩ් එකක් වගේ දෙයක් සර්ව් කරන්න ගොඩක් ගැලපෙනවා කියලා තමයි මම කිචන් එකට එකතු කරගත්තේ. මේක රුපියල් 950ක් වුණා. මේ ලස්සන ෆ්ලෝ කාපට් එක මම මිලදී ගත්තේ පිළියන්දල ෂොප් එකෙන්. මේක රුපියල් 690ක් වුණා. ලිවින් රූම් එකට හරි ෆ්‍රිජ් එක ළඟට හරි දාන්න හිතන් තමයි මම මේක මිලදී ගත්තේ. කලර් එකයි කියුට් ලුක් එකයි නිසාම ආසාවෙන් මිලකට ගත්ත අයිටම් එකක් තමයි මේක. මම මේක මිලදී ගත්තේ තෙමු එකෙන්. ඒකට මට රුපියල් 2748කට ආසන්න මුදලක් ගියා. මේක තමයි මම සෝල්ට් ස්ටෝර් කරන්න යූස් කරන්නේ. අවසාන අයිටම් එක තමයි මෙන්න මේ කියුට් ග්ලාස් කප් සෙට් එක. මේකට මට රුපියල් 1875කට ආසන්න ගාණක් ගෙවන්න වුණා. මේකත් මම මිලදී ගත්තේ තෙමු එකෙන්මයි. අයිස් කොෆී, ස්මූතිස්, ජූස් වගේ දේවල් සර්ව් කරන්න මේක ගොඩාක් මැච් වෙයි කියලා හිතුවා. ඒ නිසා මම එයාවත් මගේ කිචන් එකට එකතු කරගත්තා. මගේ මේ කලෙක්ෂන් එකෙන් ඔයා වැඩියෙන් මාස අයිටම් එක කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න.